How is it, Wafi? Very crazy to drive. Crazy to drive. Very Yeah. interesting. never seen anything as interesting as this. This, yeah. So, you know. කවද්ද මේ සිඩ්නි බලාගෙන ඉන්නවා මගේ නයිට් රයිඩ් සිඩ්නි වලට යනකම් කවද විතරද එක්ස්පෙක්ට් කරන්නේ මේක ඩිසෙම්බර් වල ක්‍රිස්මස් එකට මම නයිට් රයිඩ් ඉතින් මේක බලලා ලෝකේ වටේ ඉන්න කට්ටිය මේ වගේ කාර් එකක් මේ මල්ලිට කියලා හදාගන්න ඕගොල්ලොන්ට ආසාවක් තියෙනවා නම් ඉතින් මම නම් මල්ලි 100% නෙවෙයි 1000% happy වගේ Hello, my friends. Normally, Udisha starts these episodes, but today I thought I would take the wheel. After all, I do enjoy a little spotlight. Welcome to episode 3 of the Night Garage Kit Build project. In this chapter, a lot of important progress has been made. Our skilled panel beater, Wofi, has been hard at work repairing the car's panels, fixing all the holes and getting everything ready for the upcoming paint job. Meanwhile, Udisha has been focused on adjusting the bonnet and front bumper to perfection and carefully removing the interior to prepare the car for its transformation. Now, without further ado, I'll hand over to Udisha, who will walk you through all the exciting updates of episode 3. Let's roll. Vic Knight. Built in Melbourne, Australia, Vic Knight is more than a car. It is a symbol of passion, precision, and perseverance. With its sleek design and advanced features, this kit replica roars onto the streets. This is Vic Knight. A new era of hero rides begins. අනුවය සිඩ්නි ඉඳලා ඇවිල්ලා ඉන්නවද මේ කාර් එකේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් කාර් එකේ වැඩ පටන් ගන්න තියෙන්නේ මම අනිත් වීඩියෝ එකේ පෙන්නුවා වගේ. ඉතින් කොහමද අයියා? ඉන්න මල්ලි ඉතින් වැඩක් නැහැ කියලා කාර් එක මම මාර ෂොක් වුණා මෙතෙන් ආවට පස්සේ මේ ඇතුළ ගලවගෙන යනවා කොහොමද? ඇතුළ ගලවන්න. අයියට මේ ඇතුළ සම්පූර්ණයෙන්ම සීට්ස් ටිකයි කාපට් එකයි ඊට පස්සේ මේ මෙතන සෙන්ටර් කන්සෝල් එකත් සේරම ගලවන්න ඕන. මොකද අපි මේක 82 මොඩල් එකනේ දාන්නේ. ඔව්. මට 82 මොඩල් එකකුත් හම්බුණා මම අයියට කිව්වා. ඔව්. ඒක අපේ වෙලාව අමාරු හොයාගන්න. මට අවුරුදු 4ක් ගියා මගේ හොයාගන්න. ඔව්. වෙලාවට ඕස්ට්‍රේලියාව වලින් එකක් හම්බුණා. ඉතින් ඒක මේක ගලවලා අයින් කරනවා. මේ ඊට පස්සේ මතකද දන්නේ නැහැ මෙතන තියෙන ග්‍රවුන්ඩ් ඉෆෙක්ට්ස් ඔක්කොම. ඔව් ඒ සේරම අයින් කළා නේද? මෙතන පොඩි හෝල්ස් ටිකක් තිබුණා. මොකද මේක රිවර්ට් කරලා තිබ්බේ. මේව අපි පැනල් ග්ලූ වලින් තමයි වහන්නේ. වෙල් කරන්නේ නැහැ. මොකද මේ ස්ටීල් එක එච්චර ඝනකම නැහැ නේ අයියා. මේක වෙල් කරන්න ගියාම ඉෂුස් දෙකක් තියෙන එකක් මේක බෙන්ඩ් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි දැන් මේ සමහර තැන්වල මේ සීල් එකේ ඇතුලෙන් අපිට ඇක්සස් නැහැ. අපි වෙල් කරොත් රස්ට් එක එන්න පුළුවන්. රයිට්. ඒ නිසා පැනල් ග්ලූ වලින් තමයි මේක පැනල් ග්ලූ මාර ස්ට්‍රෝං. දැන් ගොඩක් කාර් වල මේ සමහර පැනල් වෙල් කරන්නේ නැහැ ග්ලූ වලින් තමයි පැනල් ග්ලූ එකෙන් තමයි ෆික්ස් කරන්නේ. ඒක වෙල්ඩ් එක වගේම ස්ට්‍රෝං. ඔව්. ඒක ගාලා ඊට පස්සේ අපි ෆයින් ෆිල් කරනවා මේක වහන්න. ඒක තමයි මෙතන අනිත් මල්ලි අපි මාර ලකි අපිට මේක ඔරිජිනල් එකක් අපිට මේ මෙතන මේ ඔරිජිනල් මේ යාවෙන්ට් එක මේ ඔබේ හරි ඒක මගේ එකෙත් නෑ ඒක හරි නයිට් රයිඩ් එකේ තියලා ඉතින් මේ ෆෙන්ඩ් එක ගාඩ් එක මේ හරි ගාඩ් එක අනිත් මල්ලි මට කියන්නකෝ ඔයාලා මේ කිව්වා මේඩ් ඉන් ඉතාලි වීල් සමාද කියලා පොඩක් පෙන්නන්නකෝ මේ තියෙන වීල් එක මේක මේ ඉතාලි වල හදන්නේ ආෆ්ටර් මාකට් ඔරිජිනල් එකටත් වැඩිය ඇත්තටම මේ ෆිනිෂින් එක හොඳයි මේක. ඔව් මේක මේඩ් ඉන් ඉතාලි කියලා ගහලා දෙනවද? ඔව් ගහලා තියෙනවා. මේක තමයි හබ් කැප් එක. මේක 3D print කරලා හදන්නේ. මේ තියෙන වීල් එක. මේක ඇලොයි. මේ කොයිද තියෙන්නේ? ඉතින් මේඩ් ඉන් ඉතාලි. මේඩ් ඉන් ඉතාලි. මේ වීල් සෙට් එක එනවා. අර මේක මල්ලි මං අර ආසම කෑල්ල එක මං දැක්ක ඔයාගේ එකට හයි කරලා තියෙනවා. මේ මේක ඩෝ එකේ මේක. ඒකත් ඉටලියයි. මේඩ් ඉන් ඉටලි. මේක මේඩ් ඉන් ඉතාලි නේ. මේක එතන නේද? මේක මල්ලි ඔරිජිනල් එකම තමයි. ඔරිජිනල් මේ කලර් එක බට ආෆ්ටර් මාකට් හදන්නේ. ආෆ්ටර් මාකට් ඔරිජිනල් එක කවුරුත් හදන්නේ නැහැ නේද? ඒ විදිහටම හදලා තියෙන මේ පොකට් එක කතාවේ තිබ්බා. හැකියුරේ. ඊට පස්සේ මේකත් අපි ලෙදර් ට්‍රිම් කරනවා. මේක දැන් මල්ලි මේකේ දැන් අපේ කාර් එකේ මේ සේරම ප්ලාස්ටික් අපි ලෙදර් ට්‍රිම් කරමු නේද? ඔව් ලෙදර් කතා කරගමු විතර නේද? ඔව් මේක තියෙනවා. ඒක තියෙනවා. ඒක මේ අර ස්ක්‍රීන් ඇකියුරේට් ගතිය තියෙන්නේ බෑ. රයිට් රයිට්. ඩෑෂ්බෝඩ් එක ලෙදර් ට්‍රිම් කරන්න පුළුවන්. මම ඒක බලන්න හැබැයි අර ස්ක්‍රීන් ඇකියුරේට් නැති නිසා නෑ මල්ලි ඩෑෂ්බෝඩ් එක අපි ඔරිජිනල් විදිහට තියෙනවා. අර ඉන්ටීරියර් අපි ඔක්කොම මේ ලෙදර් ට්‍රිම් කරමු. ඔව්. ඊට පස්සේ ඔව් මේකත් සෑහෙන හොඳයි. මේක හොඳයි මල්ලි මේක හොඳයි. ඒ කියන්නේ මල්ලි මේ කෑල්ලම දෙන්නේ සේරම. මේ කෝක දෙන්නේ. මේ මුළු කාඩ් එකම එකට එන්නේ. හදලා. ඒ කියන්නේ මේකත් එක්ක මේක නැතුව මේ ටික. ඒ කියන්නේ මේ ලෙදර් එකත් එක්ක ඔව් ලෙදර් එකත් එක්ක ඔක්කොම හදලා ඉන්නේ. රයිට්. කෙලිම හයි ගන්න තියෙන්නේ. කෙලිම හයි ගන්න කියලා මට මේ කට් අවුට් මේව කට් කරන්න ඕන. රයිට්. ඒක පරිස්සමෙන් කරන්න ඕන වැඩියෙන් කැපුණොත් එළියට එනවා. ඊට පස්සේ මේ
ඊට පස්සේ මෙතනට අයියා මම පොඩි ලයින් එකක් දානවා LED ලයින් එක. ඒක ඩෑෂ් එකත් එක්ක. ඒ කියන්නේ එතකොට අපි අරකට දානවනේ මේ ඔව් ඒකත් දානවා. සීසන් 3 එකේ තිබ්බ ඒක දානවා මේ ඇක්සලරේටර් එක. මෙතනට මේ පොඩි ට්‍රිම් එකක් දානවා LED ඩෑෂ් එකත් එක්ක මේ කලර් තුන මාරු කරන්න පුළුවන් විදිහට රෙඩ් ග්‍රීන් yellow. ඒතර ඒක අපිට මාරු කරන්න පුළුවන්. මේකත් එක්ක මැච් වෙන්න මෙහෙම ලස්සන පොඩි ට්‍රිම් එකක් කරන ලයිට් එක. රයිට්. ඊට පස්සේ අපි යටටත් දානවා ලයිට්ස්. කලර් චේන්ජ් කරන්න පුළුවන් විදිහට. මේවයි. ඒ වගේ පොඩි මල්ලි ඇත්තටම හරිම සතුටුයි මේ මාන ප්‍රොසෙස් එකක්. ඔව් ඉතින් පොඩ්ඩක් දැන් කියන්නකෝ කවද්ද මේ සිඩ්නි බලාගෙන ඉන්නවා මගේ නයිට් රයිඩර් සිඩ්නි වලට යනකම් කවද විතරද ඔයා එක්ස්පෙක්ට් කරන්නේ මේක ඩිසෙම්බර් වල. ඒක ක්‍රිස්මස් එකට මම නයිට් රයිඩර් අනිවාර්යයෙන්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්ලා බලාගෙන ඉන්න මල්ලි ගඩ අපේ ලංකාවේ කොල්ලෙක්. ඉතින් දෙන සුපිරිම ගේම. ඉතින් මේක බලලා ලෝකේ වටේ ඉන්න කට්ටිය මේ වගේ කාර් එකක් මේ මල්ලිට කියලා හදාගන්න ඕගොල්ලන්ට ආසාවක් තියෙනවා නම් ඉතින් මම නම් මල්ලි 100% නෙවෙයි 1000% හැපි වගේ වැඩේට මේ දැන් මේ ඩ්‍රිල් බිට් එක යූස් කරලා මේ වැල්ඩින් ඩොට්ස් අපි ගලවනවා. දැන් මේ ගලවපු එක මම ඔයාලට පෙන්නන්න. මේ පේනවද? මෙතන වැල්ඩින් ඩොට් එක විතරයි රිමූව් වෙලා තියෙන්නේ. බොඩි එකේ කිසිම මේ පොඩි ටච් අප් එකක් විතරයි අපිට දාන්න ඕන මේ. හෝල්ස් හැදෙන්නේ නැහැ. ඇත්තටම මෙතන මේ කිසිම ලොකුවට ෆිල් කරන්න ඕනේ නැහැ. මේ වැල්ඩින් එක විතරයි ගානට කැපිලා තියෙන්නේ. මේ ටූල් එක යූස් කරන එකෙන් ඒකයි මේ බොඩි එක ඩැමේජ් කරන්නේ නැතුව මේක අයින් කරන්න පුළුවන්. All right, Woffy, you can continue. Perfect. Yeah, it's looking good. Yep. So it's going good so far. Yeah. And need to put the pressure, yeah? Yeah, put a bit of pressure. You'll see it working. Yeah. You'll see the metal. Yeah, it's working. Yep. All right. No, need more. Bit more, just like a couple of mil in. ඩ්‍රයිවර් පැත්ත බ්‍රැකට් එකත් ගලවලා ඉවරයි දැන්. දැන් හොඳට කර්ව් ෂේප් එක පේනවනේ. ඒක ඉවරයි. ඊට පස්සේ තව පොඩි ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ මගේ 1990 මොඩල් එක නිසා මේක මේ ට්‍රිම් මේක මේ රබර් එකක් තිබ්බේ ග්ලූ කරලා. ඉතින් මම හිතන් හිටියා මේකත් එහෙමයි කියලා. දැන් ඔයගොල්ලෝ පේනවා ඉතින් මේකේ මෙතන රබර් එකක් තියෙනවා මෙතන මෙටල් එකක් තියෙනවා. මේ රබර් එකට ඇතුලෙන් මේ මෙටල් එක රිවර්ට් කරලා තියෙන්නේ. දැන් තමයි ඒක හොයාගත්තේ. ඒ කියන්නේ අපිට ෆීල් කරන්න තව හෝල්ස් ගොඩක් තියෙනවා. මම පෙන්නන්න Woffy අර ඩ්‍රිල් බිට් එකම යූස් කරලා අපි ඒක අයින් කරනවා දැන් රිවර්ට් එක. Woffy, what's happening? So we've discovered that these so-called rubbers have a metal bracket which is pop riveted to the body and the door. Just like this. So there was some rivets there. Yeah. Unfortunately, we've got more holes that need to be Yeah. closed up. Yeah. So we've got more work to do now. Yes. So we've probably got about maybe 40 holes to plug up. Yeah, now because yeah. So to get a nice clean finish Yeah, on because we counted 40 with the bracket holes, but now we don't have the holes with the bracket. we don't have any But we holes. got it here now. Yeah, we've got Yeah. holes on the doors. Yeah, that's right in the right. centre of the door. Yeah, that's right. And we're not going to find a door which has no holes in it. Yeah, yeah. So we have to fix these holes in the door. Exactly. So we've got some more on And here as well. It works. Yeah, Yeah, it's the same there. Yeah, fender. And And we need to remove the Trans Am sticker. yes, As let me well? take it off. So that's a fair bit of progress today. Yeah. Sticker's been removed Fully. in the nicest way possible, not to damage. No damage at all. කිසිම damage එකක් නැහැ. ඉතින් මොකද මේක paint කරත් අපි ගොඩක් damage කරාම ඉතින් paint කරන එකට paint එක වැඩ වැඩිනේ. So no damages. It's all good. Yeah. Less sanding work for us Yeah. because the paint on this guard's pretty good. Headline එකක් ගැලෙව්වා. උඩ නම් රස්ට් එක පොඩ්ඩක්වත් නැහැ. හොඳට තියෙනවා. කාපට් එකක් දැන් මේ පැත්තෙන් මෙතන ඉඳලා පිටිපස්සේ ඉඳලා ඉස්සරහට ගලවන්න යන මම ඔයගොල්ලන්ට කිව්වේ කාපට් එක පීසස් දෙකකට එන්නේ කියලා මේ. මෙතන මේක වෙනම එන්නේ මේක. මේක වෙනම ගලවන්න පුළුවන් පිටිපස්සේ වෙනම. එතනත් රස්ට් එක මොනවත් නැහැ. ඊට පස්සේ මේ කාපට් එක පිටිපස්සට මෙහෙම ඉඳලා ඉස්සරහට යනකම් ගලවන්න පුළුවන්. මේ මෙතන නම් පොඩ්ඩක් තියෙනවා මේ රස්ට් එක. Alright, so we've started to grind down to the bare metal all the holes, and we're going to give them a bit of a clean. Woffy කියන්නේ මේකේ දැන් මේ හෝල්ස් ෆිල් කරාට පස්සේ පැනල් ග්ලූ වලින්
ඒක සෑන් කරන්න ඕන. ඊට පස්සේ ඒකේ හරියට ඊවන්ලි කරන්න ඕන. ඒ වගේම අප බොඩි ෆිල් කරලා සෑන් කරලා. ඉතින් මේකට ගොඩක් වෙලාවක් යන වැඩක් පේන්ට් ජොබ් එකේ. All good. We'll continue then, yeah? Yep. All right. To the other side. Yeah. So, let's see that we've had previous repair work done. Yeah. Yeah. අපි අර විදියට ඇතුල් පැත්තක් ක්ලීන් කරගන්න ඕන. මොකද ඒක අපේම මේ පීරෙන් හොඳට පීරි ගෑවට පස්සේ ප්ලයි එකෙන් ඒක රෆ් වෙනවා. සර්ෆේස් එක රෆ් වුණාම තමයි ග්ලූ එක හොඳට ස්ටික් වෙන්නේ මෙටල් එකට. ඒකයි ඇතුල් පැත්තත් ඒ විදියට මේව කරන්නේ. හරි අපි ඊළඟට බලමු කොහොමද පැනල් ග්ලූ අප්ලයි කරන්නේ කියලා. ඊට කලින් මේ ඔක්කොම ක්ලීන් කරගන්න ඕන අපි ඔක්කොම වටේ. Very important. We need to clean the surface, the bare metal, before we apply the panel glue. We're using this product. එයා කියන්නේ මේ යූස් කරන ප්‍රොඩක්ට් ගොඩක් ඉම්පෝර්ටන්ට්. පේන්ට් ජොබ් එකේ ක්වොලිටි එකෙන් ඒක ක්ලීනින් එකක්. ඒකෙන් සර්ෆේස් එක ක්ලීන් කරලා තමයි අපි පැනල් ග්ලූ ඇප්ලයි කරනවා නම් එහෙම නැත්නම් ෆිලර් බොඩි ෆිලර් ඇප්ලයි කරනවා නම් බෙයා මෙටල් එකට මොනවා හරි කෙමිකල් එකක් කියන්නේ බොඩි ෆිලර් වෙන්න පුළුවන්, පැනල් ග්ලූ වෙන්න පුළුවන්, ප්‍රයිම් වෙන්න පුළුවන්. ඒ මොනවා කරන්නත් කලින් සර්ෆේස් එක හොඳට ක්ලීන් කරගන්න. මොකද ඒක ඒ අතරේ මොනවා හරි තිබ්බොත් කාලයක් ගියාම පේන්ට් එකේ බබල්ස් එන්න පුළුවන්, මොනවා හරි රියැක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ක්ලීන් කරන එක very important. ඒක නිසා ඒකටත් හොඳ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ඕන කියලා තමයි මෙයා කියන්නේ. මෙයා කොහොමද ඔක්කොම හොඳ ප්‍රොඩක්ට්ස් තමයි යූස් කරන්නේ. මොකද මේක අපි ක්වොලිටි එක කරන ජොබ් එකක් නිසා. මේ කාර් එකේ මෙතන ඒරියල් එකක් තිබ්බා. කොට මතක ඇති මම කලින් පෙන්නුවා. ඒරියල් එක තියෙන්න බෑ. නයිට් රයිඩ් ඔයගොල්ලෝ බලනකොට නොටිස් වෙන්නේ නැති නයිට් රයිඩ් එකේ මෙතන ඒරියල් එකක් නැහැ. ඉතින් ඒරියල් එක කපලා අයින් කරා මේක ඇතුලේ සෙක්ෂන් එක මෙතන මේ ඇතුල් පැත්ත ගලවන්න ඕනේ. ඒක මම පස්සේ ගලවලා අයින් කරන. මොකද මේක මට අමතක වෙලා තිබ්බේ. ඉතින් අද අපි හිතන් ඉන්නේ පැනල් ග්ලූ කරන්න ඔක්කොම. ඉතින් ඒකේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩේ පටන් ගත්තම නොසල් එක රියුස් කරන්න බෑ, කන්ටිනියුස්ලි කරන්න ඕනේ. ඒ නිසා මම ඒරියල් එක කපලා මේක ග්ලූ කරනවා. පස්සේ ඉතුරු ටික මෙතනින් මෙතන යටින් ගලවලා ඒ සෙක්ෂන් එක අයින් කරන්න ඕන. දැනට අපිට උඩින් මේක වහන්න පුළුවන්. ඉතින් මේ හිල වැහෙනවා. අපිට ඒරියල් එකක් නැහැ. නයිට් රයිඩ්. මේ nozzle එක special nozzle, right? This is special nozzle. Special nozzle. And open that up. Yeah. Or the screwdriver. Yeah. We can open that up. And there we go. Comes out from here. Yeah. So this separates. There's two components. This is like two components. This glue. See the two? Black and white. Yeah. ඔයගොල්ලන්ට මේ පේනවනේ මේකේ එකම ටියුබ් එක ඇතුලේ තමයි ටයිප්ස් දෙකම තියෙන්නේ. මේ දෙක මික්ස් වුණාම තමයි මේක dry වෙලා strong වෙන්නේ. So we're going to make sure they're mixed together. Yeah. We also might need to cut that down a little bit with your pliers. Yeah. Yeah. So we get more coming out. All right. Yeah. Yeah, so once they mix together, Yeah. that's it. That's it. Give it maybe 24 hours to dry. It'll dry like a rock. Yeah. ඔව් ඉතින් ඒක මේ ඒ ලෙන්ත් එකේ ඇතුලේ පුෂ් වෙලා යනකොට තමයි මේ දෙක ඒ නොසල් එක ඇතුලේදී තමයි මික්ස් වෙන්නේ. ඒක very important. ඉතින් බලමු අපි දැන් වැඩේ කරන්න යන්නේ. මේ නොසල් එකේ පොඩ්ඩක් ඕපන් කරනවා. මොකද මේක ඒක අවුට් එලියට එන මේ හෝල් එක පොඩ්ඩක් ලොකු කරගන්න. එතකොට ෆ්ලෝ එක වැඩි. Now you will get more flow in here. Yeah. We can start. Yeah. You can see them coming. Yeah. mixing. Mix it. Yeah. So yeah. where's a piece of cardboard? Yeah. We just let it out a little bit. Yeah. Now it's mixed, yeah?
Yeah, well, this first part that's come out Yeah. is probably not mixed. Yeah. The rest of it is. Mix. So Okay. tomorrow, Yeah. you check this, Yeah. you'll know what's dry. Yeah. All right, we better start. ඇප්ලයි කල් ඉවරයි පොඩ්ඩක් අදට සීතලයි ඉතින් පොඩ්ඩි හීට්වේ එකක් අල්ලන්න ඕන පොඩ්ඩ ටිකක් ඉනිශල් මේක සෙට් වෙනකම් ගොඩාම හීට් කරන්නත් හොඳ නෑ එතකොට ගොඩක් හීට් කරාම මේකේ ප්‍රොසෙස් එක හරියට වෙන්නේ නෑ ප්‍රශ්න වෙලත් හොඳ නෑ හීතල වෙලත් හොඳ නෑ මේක. So we've waited about 1 week for our panel glue to dry. It's dried up. We've sanded down all our sharp edges. So, yeah, it's looking nice now. Now we need to put a bit of fine fill here. Do you remember I cleaned it? That bottom one? I think you cleaned it, yes. You cleaned it. $100 grit වලින් මේක සෑන්ඩ් කරලා තියෙන්නේ දැන් ෆයින් ෆිල් එක. Bigger area to fill. ඔව් ඉතින් අපි පැය කීපයක් වැඩ කළා. වොෆී කැමති you like Sri Lankan foods right? Yeah. So අපි රැට කන්න හදන්නේ. මෙන්න වොෆී කන්න හදන්නේ මොනවද බලමු තියෙන්නේ. බත් තියෙනවා, chicken තියෙනවා, පරිප්පු තියෙනවා. This is soya meat. Had it all before. කාලා තියෙනවා. You had before right? Yeah. Also Lanka food kan. He's from originally Lebanese. Lebanese. Yeah. Born here. Born in Australia. Parents migrated, right? Yeah. First generation. First generation. Now, මෙයා තමයි මෙහි Australian first generation එක. මේගොල්ලෝගේ අම්මයි තාත්තයි ලෙබනන් ඉඳලා මෙහෙට migrate කරලා තියෙන්නේ. ඉතින් Nice spicy. yeah, ලංකාවේ කෑමට මාර කැමති. ඉතින් අපි වෙනතර පොඩි snack එකක් ගන්න. අද අපි හිතුවා රැට කෑම කන්න. හරි. හරි. It's all yours. I'll bring mine. Where's yours? Yeah, I'll bring mine. We'll have it. Yeah. Okay. Yeah. How is the food? Good, yeah? Very good. Very good. මමත් කන්න යන්නේ. කාලි ඉවරලා ඉතුරු වැඩ ටික කරන්න තමයි හදන්නේ. So what we're doing as our next step, we're spraying a aerosol 1K epoxy primer spray. This can go over repairs. Yeah. Temporarily Yeah. or even for good Yeah. till we spray our 2K primer. We might leave it as it is. Nobody can tell or anything. Yeah, it's here. the same color, like prime color.
The primer is nearly the same colour as the car. I know the video shows it differently, but when we're looking at it, ඇත්තට බලද්දි මේක මේ වෙනසක් පේන්නේ නැහැ. But you can see the video. Yeah. Difference, yeah. but to the human eye, Yeah. we can't see Yeah. much of a colour difference. But the holes are gone. Holes are gone, yeah. The holes are gone, Yeah. and the job's pretty successful in my opinion. Yeah. From all the work I've seen done. Yeah. So next step is to sand the rest of the door down Yeah. and get the car in true case primer Yeah. over the repaired areas. Yeah. වැඩ ඉවර වෙලා මේ වොෆීට නයිට් රයිඩ් එක ඩ්‍රයිව් කරන්න පොඩි ආසාවක් ආව ඩ්‍රයිව් කරලා නැහැ කියලා පොඩි රවුමක් යනවා. How is it, Woffy? Very crazy to drive. Crazy to drive. Very interesting. never seen anything as interesting as this. This, yeah. So, you know, crazy steering. Crazy steering. Too many lights. Too many lights, yeah. Wow. Look at How do you this. feel? It's good, yeah? As a rabbit. Rabbit. Feels different, Different, yeah. right? Yeah. Right, yeah, right. That will straight away go to your place. Yes. Definitely feels powerful. Yeah. මෙතන තියෙනවා මේ ෆෙන්ඩ් එකේ පොඩි කට් එකක්. සයිඩ් එකෙන් බැලුවම පේන්නේ එළියට පැනලා. ඒක තියෙන්නේ මෙතන මෑනේ අහුවෙන තැනම තමයි. නමුත් මේකේ කට් එක නැහැ. ඉතින් පොඩ්ඩක් එතන ග්‍රයින්ඩ් කරන්න ඕන. මේ අතිම්ම කරනවා මොකද ග්‍රයින්ඩ් එක ඇල්ලුවොත් වැඩිපුර කැපුණොත් කේස්නේ. ඉතින් මේ පීරෙන් පොඩ්ඩක් මෙතන හදනවා එතන ෂේප් එක. එහා පැත්තෙත් ඒකම කරන්න තියෙනවා. ලයින්මන්ට් ගොඩක් දුරට හරි මේ ලයින් එක ආව හරියට මෙතනත් almost okay. මෙතන මේ ගැප් එකට ගාඩ් එක තා පොඩ්ඩක් එළියට අදින්න ඕන. එළියට අදින්න පුළුවන් මේ විදිහට. ඒ ටික එළියට ඇදලා තමයි මෙතන ඇන්න තව ටික මාක් කරලා විදින්න ඕන. ඊට පස්සේ යට බ්‍රැකට් එක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරන්න ඕන. මේක තව පොඩ්ඩක් එළියට ඇවිල්ලා හයි වෙන විදිහට මේ යට තියෙන බ්‍රැකට් එකක් මේ. ඒක තමයි ගලවලා මෙහාට ගත්තේ. මේ පැත්ත ලයින් එක හරි. මේ ලයින් එකත් almost හරි. මෙතන පොඩ්ඩක් සෑන්ඩ් කරන්න ඕන. මේකත් almost හරි. මේවා පොඩ්ඩක් ෆිල් කරලා තමයි ඉතින් ගන්න වෙන්නේ. 100%ක්ම හරියට ගන්න බෑ. ඉතින් ඒක පොඩි ෆිල් එකක් යනවා මෙතන. හරි එහෙම නැත්නම් මේක පොඩ්ඩක් සෑන්ඩ් කරලා හරි ඒක ලෙවල් කරන්න ඕන. මෙතන තාම හරියට සෙට් වෙන්නේ නැත්තේ අර මං කිව්වේ ග්‍රයින්ඩ් කරන තැන තාම ග්‍රයින්ඩ් වෙලා මදි. එතන ග්‍රයින්ඩ් වෙන්න ඕන. ඇතුළට බහින්න. මෙතන නම් හරි. ටච් එක නැවිලා තියෙනවා. මේකේ සුත් ෆිල් කරලා හදන්න ඕනේ ඉතින්. තිබිච්ච බොනට් එක ගලවලා තියෙන දැන්. ගැලේවේ හින්ජස් වලින් නෙවෙයි. හින්ජ එක ස්ටඩ් එකත් එක්ක එහෙම තියෙනවා. මෙතනින් තමයි ගැලේවේ. මේ තියෙන මෙතන මේ ඇන දෙකකින් තමයි හයි වෙලා තිබ්බ ඉස්සලා මම පෙන්නුවා වගේ. ඒක ලේසි ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ දැන් මේක එළියට අරන් තින්නේ. ඒක හයි කරන්න යන්නේ. දැන් හයි කරන්න දෙන්නෙක් ඕන මේ වැඩේට. ඇත්තටම 3 දෙනෙක් හිටියනම් ලේසි. දෙන්නගෙන ටිකක් අමාරුයි. මොකද මේ දෙන්නෙක් අල්ලන් ඉන්නකොට ලේසි දෙන්නට යන ටික දාන්න. ඉතින් අපි මේ මං දෙන්නෙක් කෙනෙක් මේ 3 දෙනෙක් නැහැ. ඉතින් දෙන්නෙක් එක තමයි වැඩේ කරන්නේ. මේ මං හයි කරලා ඉවරලා ඊළඟට අප්ඩේට් එක දෙන්නම්. දෙන්න හයි කර කොහොම හරි 3 දෙනෙක් ඕනුන්නේ නැහැ. ඉතින් මේක හයි කරද්දී පොඩ්ඩක් කල්පනා වෙන්න ඕන මේ හරියට මෙතන මේකේ තව්වයි මෙතන ඕපනින් එක එකට තියලා අනේ තද කරන්න ඕන පොඩ්ඩක් හරි ඇලවුනොත් මේක ත්‍රෙඩ් එක යනවා. මේක පොඩි හීනි ත්‍රෙඩ් එකක් තියෙන මේ ෆයිබර් ග්ලාස් එකට දාපු ත්‍රෙඩ් එක. ස්ටීල් එකක් තමයි තියෙන්නේ. ඒනට ඒ පොඩ්ඩක් හරි ත්‍රෙඩ් එක ගියොත් ආපහු ත්‍රෙඩ් කපන්න ඕන ඇතුලේ. ඉතින් ලොකු වැඩක්. මොකද මේ මිස්ටේක් එක මගේ අතින් වුණා මගේ එකේදී. ඒ කෑනයක් අවුල් ගියා. ඊට පස්සේ ආපහු ත්‍රෙඩ් කපලා
ඒ වෙන thread එකක් match කරලා යන්නේ දැම්මේ. ඉතින් මේ පාරන එහෙම අවුලක් උන්නේ නැහැ. මේක ඕනෝට වැඩිය තද කරන්නත් හොඳ නැහැ. පොඩ්ඩක් අතේ ටෝක් එකට තමයි තද කරන්න ඕන. ගොඩාක් තද කරත් මේක thread එක යනකොට හීනි thread එකක් තියෙන්නේ. දැන් මෙහෙම හයි කරලා ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙහෙම shake කරාම මේක hinges hinge එකම move වෙනවා නම් මේක හොඳට තද වෙලා තියෙන්නේ. මේ එහෙම බලන්න පුළුවන්. ඉතින් මොකද මේකට මාර මේ යන දෙකට මාර weight එකක් එන්නේ. මොකද මේකෙන් මෙතන touch වුණා touch වල support එකක් තිබ්බට fiber එක එච්චරම ලොකු weight එකක් නැහැ ඇත්තටම. ඒ වුණාට මේ බර නැත්තමත් නැහැ ඉතින්. මේ holes අපි driver side එකෙත් දැන් වහලා ඉවරයි close කරලා මම ඔයගොල්ලෝ පෙන්නන්නම්. ඒක වීඩියෝ කරන ඇයි එහා පැත්ත කරා වගේම process එකක් තමයි තිබ්බේ. මේ දැන් ටිකක් night ride පෙනුම ඇවිල්ලා තියෙන්නේ කොල්ලගේනේ. holes ඔක්කොම වහලා ඉවරයි. ඊළඟට තියෙන්නේ මේක sand කරලා proper prime කරන්න තමයි තියෙන්නේ. ඒ patches ඊට පස්සේ door jambs සහ engine bay ඇතුලේ පේන්නේ නැති internal parts ටික තමයි කරන්න හිතාගෙන ඉන්නේ.